ඉදිරියට මස්සුදාට අනිවාර්යෙන්ම බැනවදින්න වෙන්නේ කවුරු වෙනුවෙන් වෙන්න පුළුවන් කියලාද අපිට හිතෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන තමයි මේ වෙලාවේ කතා කරන්නට තවදුරටත් අවස්ථාවක් උදා කරගත්තේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නට ලකලෑස්ති වෙනවම තමයි. ඔයා දන්නවද? දැන් ඉස්සරහට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නෝරාට මෙන්න මෙහෙම කතාවක් කියන්න ඉඩකඩක් තියෙනවා කියලා මම අනිවාර්යෙන් ඔයාලට මතක් කරන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම කියන්නේ මේ වගේ දෙයක්. කොහොම හරි මේ හැමදේම වෙනස් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ නෝර කියන්නේ තිරිමාන්න හාමුට විරුද්ධව වැඩ කරන්න එපා කියලා. මස්සුදාට කියන්නේ නෝරගෙන් ඈත් වෙලා ඉන්න කියලා. මෙන්න මේ වගේ දේවල් කීමත් එක්ක ගොඩාක් තරහ අරගෙන මොන වගේ දේවල් ටිකක් අපිට කතා කරන්න ඉඩක් තියේවිද? මස්සුදා කවදාවත් වෙන කවුරුවත් ගැන හිතන්නේ නැති වෙයි කියන බලාපොරොත්තු අපිට තියාගන්න ඉඩක් හදලා දේවි. මස්සුදා එහෙම කරන්නත් හේතුවක් තියෙනවා. මස්සුදාට වෙන කවුරුවත් නෙමෙයි වටින්නේ. මස්සුදාට වඩින්නේ අනිවාර්යෙන්ම ඔය නෝරව තමයි. නෝරට මේ වෙද්දි ආදරය කරන්නත් පටන් අරගෙන ඉවරයි කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේදී ඔයාලට හොඳින්ම කතා කරලා දෙන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් හදාගන්න පුළුවන්කම ලැබුණේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාලට මතක් කරලා දෙන්නට සූදානමකුත් තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාලට කියන්න ඕනේ. මසුදා මේ කවටවත් යටත් වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි කියන එක ඉදිරියට පැහැදිලි කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මසුදා තව දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි Tamanට තමන්ගේ ජීවිතයටත් වඩා පහුගිය කාලේ වටින්නේ නෝරව විත්තිය. ඒ වගේම තිරිමාන්න හාමුලා කරපු වැරදි වලට වෙන කාටවත් දඬුවම් හම්බුනේ. අන්න ඒකේ තියෙන වැරද්ද ගැනත් මෙතනදී අනිවාර්යෙන් මතක් කරලා දේවි කියන කාරණාව තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් දීලා තියෙන්නේ කියන කතාව ගැන මම ඔයාට මේ වෙලාවේ කතා කරන්නට සූදානමකුත් එකතු කරගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ලෑස්ති වුණේ. ඉතින් මස්සුදා කියන්නේ දැන්වත් සාධාරණ විදියට තව කෙනෙක් ගැන හිතලා වැඩ කරන එක ගොඩාක් හොඳයි කියන එක. ඒක ඒ විදියට නොකරොත් ඉදිරියටත් මේ වැරදි කරන එක නතර කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරන්න අවස්ථාවක් හදාගන්නේවි කියන ඒ කතාව ගැන තමයි අපි අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කළේ.